අද පාඩම දේශපාලන විද්‍යාව. මේ දේවල් කතා කරනට වඩා හරි වැදගත් වෙනවා. අපේ පැරණි නෑ දේශපාලන විද්‍යාව මේ පැරණි අලුත් කියලා දෙයක් නෑ. දේශපාලන විද්‍යාව. දැන් උසස් පෙළට තියෙනවා රාජ්‍ය කියන පාඩම. ඒත් එක්කම තව පාඩමක් යනවා සමාජය කියන පාඩම. මේ රාජ්‍ය කියන පාඩම ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. මොකද මේ ඩොනමෝට ස්වාමීවරයා මේ පොඩි චෝදනාවක් නගලා තියෙනවා මේ අපේ රටේ ජනතාවට එහෙම නැත්නම් මේ දේශපාලන අවබෝධයක් නැහැ කියලා. ඉතින් එහි වැරදිකරුවා වෙන්නේ කවුද? මේ දේශපාලන විද්‍යා විෂය සම්බන්ධයෙන් දැනුම තියෙන කට්ටිය. රටක ජනතාවට දේශපාලන අවබෝධයක් නැහැ කියලා පිටර්ක කෙනෙක් චෝදනා කරනවා නම් ඒ චෝදනාව නිකන් නිෂ්ප්‍රභා කරලා දාන්න අපට අමාරුයි. මොකද හේතුව එතුමා කියන්නේ හොඳකට නරකකට නෙමෙයි. ඒ නිසා අද සමාජ මේ රාජ්‍ය වැරදි විදිහට මහ ජනතාව මේ විග්‍රහ කරනවා. රාජ්‍ය කියලා කියන්නේ මේ මහ ජනතාව එහෙම නෙමෙයි. රාජ්‍ය කියන එක තේරුම් ගන්න රජුට අයත්. කෙටියම කියන්නේ රජුට රටේ ඉන්න රජතුමාට අයත්. එතකොට රටේ ඉන්න රජතුමාට අයිති වෙන්නේ කොහොමද? මහ ජනතාවට පෞද්ගලික ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ අයිති වෙන්නේ තමයි ඒ රජතුමා කියන කෙනාගේ ප්‍රවේණිගතව එන කියන්නේ පාරම්පරික එන උරුමෙන් එන දෙයක්. මේ ලංකා භූමිය ආදී ආරම්භ දෙයක් නෙමෙයි. පෘථිවි ආරම්භයත් සමග ඒ වගේ තමයි ඒ රජ ප්‍රවේණිය ඒ කියන්නේ পদවිය මහ ජනතාවගේ পদවිය යන ප්‍රවේණියක් තියෙන ප්‍රවේණියට යන විදිහ ඒක තමයි රජතුමාට අයිති. එච්චරයි. ඒ වචනේ තේරුම එච්චරයි. දේශපාලන විද්‍යාව විෂය තුල ප්‍රශ්න පත්‍රයේදී රාජ්‍ය කියන වචනේ විග්‍රහ කරන්න කියලා කිව්වොත් දෙන එකම උත්තරය තමයි රාජ්‍යය රජුට අයත්. රජුට අයත් වෙන්නේ මොනවාද කියලා ප්‍රශ්නයක් ආවොත් අනේ එතන වෙන ප්‍රශ්නයක් එන්නේ. එහෙනම් රජතුමාට අයිති වෙන්නේ මොනවාද? ඒ තමයි මහ ජනතාව කියන භූමිය. සත්වයෝ. ජනතාව කියලා අවස්ථාවාදීව කතා කරන්න එපා. අපාදිපා බහුපා කියන සියලුම සත්වයෝ. මහ මූදේ ජලය. එතකොට කරදිය මිරිදිය වශයෙන් ඕක වර්ගීකරණය වෙනවා. භූමියේ සම්පත්. කියන්නේ භූගෝලීය සම්පත්. හා ගුවන. ගුවන නම් සීමාවක් නැති බව බුදුහාමුදුරු කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේවා තමයි අයත් වෙන්නේ. දැන් රාජ්‍ය රජතුමාට අයත්. රාජ්‍ය කියන එක වචන විග්‍රහය එච්චර රජතුමාට අයත්. රාජ්‍යයට අයත් වන්නේ මොනවද කියලා අහපු ගමන් දෙන්න දෙන එකම උත්තරය තමයි භූමිය. දේශ සීමා කියලා ගන්න බෑ. නෑ. මේ වැරදි වචන ගන්න. දේශ සීමා වෙනයි භූමිය වෙනයි. දැන් උතන මම මහ ජනතාවට උගතුන්ට වියතුන්ට හිතන්න තැනක් තියෙනවා. දේශ සීමාවක් කියන්නේ මොකක්ද? භූමියක් කියන්නේ මොකක්ද? මෙතන මම කතා කරන්නේ දේශ සීමාවක් නෙමෙයි භූමියක් ගැන. භූමිය. රජතුමාට අයත් වෙන්නේ භූමිය. සියලු සත්වයෝ මිනිසා පමණක් නෙමෙයි. වැරදි මම මහංගගෙන ඉඳලා තියෙනවා. හොඳ වැරදි ඒවා ඉගෙන ගන්න එපා නිකන් අපි සවුත් වෙනවානේ. දැන් නීති කියන වචනේ තේරුම අපි දැන ගන්න ඕන ශ්‍රී ලාංකිකේ. දැන් ඕ නීති ඉගෙන ගන්න අය ඉස්සල්ලාම නීති කියන වචනේ අපි ඉගෙන ගන්න ඕන. මේ මම මේ ලොකු කොට කතා කරනවා හැම නෙමෙයි. මේ පාඩම මේ දෙමව්පියන් විශේෂ වශයෙන් කියන්නේ මේ ළමයිට මේක විද්‍යා විෂය ප්‍රශ්න පේපර් එකම ලියන විදිහ සරලව උගන්වනවා. අද මාතෘකා මේ දැන් මේ කතා රාජ්‍යය ඊට පස්සේ සමාජය ඔය විදිහට පිළිවෙලට මේ දේශපාලන විද්‍යාව විෂය නිර්දේශය අනුකූලව කියන්නේ මේක මම වරින් වර ළමයිට කියලා දෙනවා. පළවෙනි එක තමයි රාජ්‍ය කියන මාතෘකාව. රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද? රජතුමාට අයිති රජුට අයත් වන්නේ මොනවාද? භූමිය, සියලු සත්වයෝ, මහ මූදේ ජලය, කරදිය මිරිදිය වශයෙන් වෙන් වෙනවා. ආකාශය. එච්චරයි. සියලු සත්වයෝ ගහකොළ සතා විවා මේවා හැමදේම අයිති එච්චරයි. දේශ සීමා ගැන කතා කරන්න එපා. මොකද දැන් අද මේ මහා භාරතයේ දේශ සීමා කීයකට කැඩලා තියෙනවද? විශාල සංඛ්‍යාවක්. ඒවම ප්‍රශ්න කතා කරන්නම් මේ කට්ටියන්. ඒක නිසා ඉගෙන ගන්න දේශපාලන විද්‍යාව විෂය හැඳින්වීම. දේශපාලනය කියලා මොකද්ද? දේශය පාලනය වීම. මිනිස්සුන්ට දේශයක් පාලනය කළ හැකිද? ගැටලුවක්.
මිනිසෙකුට දේශපාලනයක් කරන්න පුළුවන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් අහනවා. දේශපාලනය කරන්න ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න ඕන කෙනෙකුට නගන්න පුළුවන්. ඒක විභාග දෙපාර්තමේන්තුවේ නෙමෙයි. ඕනම කෙනෙකුට ප්‍රශ්න නගන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුවේ ගවර්න්මන්ට් එකේ එකන්නේ. ඒක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරල් වරයාගේ අනුදැනීමක් මත මේ පේපර් එක. නමුත් ඒ පේපර් එක ලියන විදිහ ප්‍රශ්න අහනවා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න අහනවා. ඒතර අපිට ප්‍රශ්න අහපුවම ප්‍රශ්න වලට උත්තර බඳින්න පුළුවන්, උත්තර ලියන්න පුළුවන් පහසු ක්‍රමවේද. දේශපාලන විද්‍යාව විෂය. දේශය කියලා කියන්නේ කුමක්ද? දේශය කියලා කියන්නේ ගත්කල ඕක ආගමික වශයෙන් විවිධ විදිහට දේශය කරනවා. නමුත් රටේ රාජ්‍ය පාලනයක දේශය කියලා කියන්නේ තමා ජීවත් වෙන ඒ හරිය. දේශය. ඒක ප්‍රදේශය කියලා කියනවා. එතකොට ප්‍රදේශ කියපුවාම මොකක්ද? දේශයට කියන්නේ දේශයට අයිති ප්‍රදේශය දේශය මේ වචන දෙකක් මේක. වචන දෙකක්. ඒක නිසා තමා ජීවත් වෙන ප්‍රදේශය. ජීවත් වෙන දේශය. දේශය කියලා රටක් වශයෙන් උත් කට්ටිය ගන්නවා. දේශය කියපම රටක් වශයෙන් උත් ගන්නවා. අපි සරලව ගමු අපි භූමිය කියලා. මේක පාලනය. පාලනය කියන එක අපි දන්නවා. තන්ත්‍රය කියලාත් කියනවා. මේ ඒක තන්ත්‍ර කියන වචනේ තේරුම තමයි දැන් අපි ඔය කියන්නේ. මේ තන්ත්‍ර පාලනය. මේක තමයි දේශපාලනය කියන්නේ මොකක් පාලන තන්ත්‍රය මතම් ඒක පාලනය වෙන විද්‍යාත්මක ක්‍රමවේද. එතකොට මිනිසෙකුට පාලනය කළ හැකිද? ඇත්තටම බෑ. මොකද රටේ රජතුමා කියන්නේ රටේ රජතුමා යම් කිසි තීන්දුවක් ගන්නෙ සබාදහමත් එක්ක සංවේදනයාත්මක. ඒ කියන්නේ ඊට ඉහළින් පාලනය කරන පිරිසක් ඉන්නවා. පොදුවේ ගත් කල රටේ රජතුමාට තනියම පාලනය කරන්න බෑ. මහ ජනතාවක් ඉන්නවා. බුද්ධි ගණ පසන්න. ඒ කියන්නේ බුද්ධියට අවතන් වූවන්ට. ඒක පාලනයක් වෙන්නේ. අවතන් වූවන් නෙමෙයි බුද්ධිය තියන අයට. අවතන්මයි කියවෙන්නේ. බුද්ධිය තියන අය. ඒකට බුද්ධිය තියන අයත් එක්ක කතා කරනකොට ඒ කට්ටිය පරිපාලන සත්තු කොට්ටාස ගහකොළ සතා සිව්පාව. මේවත් පාලන. එතකොට සබහාදහම විසින් කරන පාලන, දෙවි දේවතා විසින් කරන පාලන, ඍතු නියාමයෙන් වෙන පාලන, බීජ නියාමයෙන් වෙන පාලන, ධම්ම නියාමයෙන් වෙන පාලන, ඊට පස්සේ චිත්ත නියාමයෙන්,